හරි ඉතින් ඔයාලා දෙක තරයින්න අපේ 23 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපේ දවස් 25ක මේ ඔයාලගේ බේසික් නොලෙජ් එක ඉංග්‍රීසි හදන මේ වැඩසටහනේ අද 23 වෙනි දවසේ. ඉතින් අපි දවස් 25කින් මේක නවතින්නේ නැහැ. පළවෙනි වීඩියෝ සෙට් එක දවස් 25කට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ තවත් වීඩියෝ සෙට් එකක් එනවා. ඉතින් මේ ටිකත් එක්ක ඔයාලා හරියට එකතු වෙලා හිටියොත් ඔයාලට හොඳ සුපිරි නොලෙජ් එකක් හදාගත්තේ මේ ඉංග්‍රීසි වල හරියට අහන් ඉන්න කියන දෙන දේවල් ආය බලන් තේරෙන්නේ නැත්නම් තිබ්බොත් ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel subscribe කරලා තියාගන්න. ඉස්සරහට ඔයාලට ගොඩක් වැදගත් වෙන දේවල් අරන් එනවා. ඉතින් ඔයාලා අපේ link WhatsApp link එක තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් channel එකත් follow කරලා එකතු වෙන්න. ඒත් එක්කම අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක upload කරපුවම ඔයාලට ඒක දැනගන්න පුළුවන්. ඉතින් අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ දැන් අපි කලින් දවස්වල කලින් වීඩියෝ දෙකකින් කලින් වීඩියෝ වලින් කතා කරලා ඉවර කරා අපි ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියන ටෙන්සස් දෙකට ඒ දෙකට අදාළව ටෙන්සස් 20ම කතා කරලා ඉවර කරා. හරිද? ඉතින් මම දැන් මේ පොඩි වැඩක් කරන ඉස්සරෝම මේ පැසිව් වොයිස් මේ තියෙන අපි දැන් අරන් තියෙන්නේ she writes letters කියන මේ ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකට මේ ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකට අදාළව අපි දැන් පැසිව් වොයිස් වලින් පැසිව් වොයිස් වල ටෙන්සස් 8ක් තියෙනවානේ. ඒ 8ෙන්ම මේක හදලා ඉවරලා පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද ඒ 8ෙන්ම එන්නේ කියලා. හරිද? අපි ඉස්සරෝම මේක කරලා ඉවරලා ඊට පස්සේ අපිට තව විශේෂ දේවල් ටිකක් තියෙනවා අද දවසේ කතා කරන්න. අපි ඒ ටිකට යන්. හරි. ඉතින් දැන් ඉස්සරෝම මම මේ අරන් තියෙන්නේ she writes letters. ඒ කියන්නේ ඇය ලියුම් ලියනවා. හරිද? මේක ඇක්ටිව් වොයිස් වල සෙන්ටෙන්ස් එක. එතකොට අපි දැන් ඉස්සරෝම හදන්න ඕනේ මේක පැසිව් වොයිස් වල සිම්පල් ප්‍රසන්ට් එකට. හරිද? එතකොට දැන් මේක ඒ විදිහට ගත්තොත් එහෙම ඔයාලා දැන් කලින් වීඩියෝ බලන්න අනිවාර්යෙන්. ඒකෝට තමයි අපි ඒවා කතා කරලා තියෙන මේ පැසිව් වොයිස් වල ටෙන්සස් සියල්ලම කතා කරා. එතකොට දැන් මම මේක ගන්නවා letters. එතකොට letters කියවනේ ආනේ. letters are written. letters are written. එතකොට මේක තමයි පළවෙනි මම මෙතනින් ගන්නවා සිම්පල් අපි ගමු නෑ එහෙම ඕනේ මම මේ කියන්නම් ඔයාලට මේ තමයි පළවෙනි මේ ටෙන්ස් එක පැසිව් වොයිස් වල කතා කරන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. හරිය පැසිව් වොයිස් වලට අදාළව තමයි අද අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි එක ගමු. දෙවෙනි එක මොකද්ද? දැන් ඉස්සරම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක ඊට පස්සේ පාස්ට් ටෙන්ස් එක. සිම්පල් පාස්ට් ටෙන්ස් එක. එතකොට letters were written. ඊට පස්සේ අපි මේ අවුන්දේ අපි දෙවෙනි ටෙන්ස් එකට හැදුවා. අපි දැන් ඊළඟ එකට ගමු. ඒ කියන්නේ අපේ ෆියුචර් සිම්පල් ටෙන්ස් එක. හරිද? පාස්ට් පැසිව් වොයිස් වලට දාලා මේ කතා කරන්නේ. ඊට පස්සේ අපි ඒක ගමු letters will be written. හරිද? එතකොට උන් අපේ පළවෙනි තුන කතා කරා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මේ present continuous එකයි passive මේ past continuous එකයි මේ passive voice එක. එතකොට දැන් ඒක ගත්තොත් එහෙම ඒක හදන්නේ කොහමද? මෙන්න මේ letters are being written. letters are being written. ඊට පස්සේ අපි මෙයාගේ දැන් අපි කතා කරන්නේ මේ present continuous tense එක. හරිද? ඊට පස්සේ මෙයාව ගමු past continuous එක. letters were being written. හරිද? හරි. ඉතින් දැන් මොන් අපි කතා කරා present simple කතා කරා, past simple කතා කරා, future simple කතා කරා, ඊට පස්සේ present continuous කතා කරා, past continuous කතා කරා. මේ active voice sentence එක passive voice වලින් හදන විදිය. හරිද? අපිට තුනක් තියෙනවා. ඊළඟ එක තමයි present perfect tense එක. ඒතකොට ඒක ගත්තාම letters දැන් මෙතන letters නේ. එතකොට have been written. letters have been written. ඊට පස්සේ past perfect එක ගත්තොත් එහෙම letters had been written. ඊට පස්සේ අපි තව කතා කරන්න තියෙන්නේ future මේ future perfect එක. එතකොට letters will have been written. හරිද?
එතකොට අපි දැන් මෙයාගේ මේ සිංහල තේරුම් ටික කතා කරොත් මේ active voice sentence එක තමයි මේක. හරිද? she writes letters active voice sentence එක. ඊට පස්සේ දැන් මේ අපි කතා කරේ passive voice sentence ටික tenses වලට අදාළව මේ sentence එක හැදෙන විදිය. අපි කලින් කතා කරා මේවා හරියටම මම මේ අද පොඩ්ඩක් ඔයාලට මේ පෙන්නනවා ඉස්සරවම අර ටික අපි කතා කරපු ටික මේ පිළිවෙලට හැදෙන විදිය. හරිද? එතකොට පළවෙනි එක passive voice මේ එක letters are written. ඒ කියන්නේ ලියුම් ලියනු ලබනවා. එහෙම නැත්නම් අපි සරලව කතා කරන විදිහට ලියුම් ලියනවා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක ලියුම් ලියනු ලැබුවා. හරිද? ඊට පස්සේ letters will be written කියන්නේ ලියුම් ලියනු ලබාවි. හරිද? ඊට පස්සේ අපි letters are being written කියන්නේ මොකද්ද? එතකොට ඒක ගත්තාම ලියුම් ලියනු ලබමින් ඉන්නවා. හරිද? ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ ඉංග්‍රීසි වල ග්‍රැමටිකලි හරියටම කියන විදිය. ලියුම් ලියනු ලබමින් ඉන්නවා. සරලව කිව්වොත් එහෙම නිකන් අපි කතා කරන බාහිර ලියුම් ලියනවා. ලියුම් ලියමින් ඉන්නවා. හරිද? ඊට පස්සේ letters were being written. ලියුම් ලියනු ලබමින් සිටියා. ඊට පස්සේ letters have been written. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලියුම් ලියනු ලැබ තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ අපි letters had been written එක ගත්තොත් එහෙම ලියුම් ලියනු ලැබ තිබුණා. ඊට පස්සේ අපි letters will have been written කියන එක ගත්තොත් එහෙම ලියුම් ලියනු ලැබ තියෙවි. මම මේ ඔයාලට ඉස්සරම අයිඩියා එකක් දුන්නේ. මම අයිත් කියනවා මේ අයිඩියා එකක් දුන්නේ අපි කලින් කතා කරපු passive voice tenses වල ඒ tenses ටික උට අදාළව මේ sentence එක එකින් එක අරගෙන හැදෙන විදිය තමයි එක sentence එකකට. ඉතින් මම හිතනවා මේක ගැන අයිඩියා එකක් ඉන්නත් කියලා. ඔයාලා දැන් මේක ගැන ලොකු අයිඩියා නැති වෙච්චි මොකද මේ අලුතෙන් බලන කෙනෙක් නම් කලින් වීඩියෝ බැලුවා නම් ඔයාලා මේ මම මේ අද කතා කරන්නේ මොකක්ද කියලා තේරෙනවා. හරිද? ඉතින් අපි යන් අපේ ඊළඟ කොටසට අද දවසේ. හරි. ඉතින් අපි අද දවසේ විශේෂ කොටසකට එනවා. අද අපි කතා කරනවා මේ transitive සහ intransitive verbs ගැන. හරිද? එතකොට මේ දැන් transitive සහ intransitive verbs ගත්තාම දැන් මේ මොනවද කියලා ඔයාලට හිතෙනවා. හරිද? එතකොට මේ සකර්මක සහ අකර්මක ක්‍රියාපද. හොඳට වචනය ගන්න සකර්මක සහ අකර්මක. ඔයාලට ඒකෙන් පොඩි අයිඩියාවක් ගන්න පුළුවන් හොඳට හිතුවොත්. හරිද? එතකොට transitive කියන්නේ සකර්මක. හරිද? සකර්මක කියනවා අපි. සකර්මක. ඊට පස්සේ intransitive කියන්නේ අකර්මක. අකර්මක ක්‍රියාපද ගන්න තමයි අපි අද කතා කරන්නේ. සකර්මක සහ අකර්මක ක්‍රියාපද. එතකොට දැන් ඔයාලට හිතෙන දේ සකර්මක transitive. එතකොට නිකන් කර්මයක් තියනවා වගේ හිතනව නේද? ඔව්. එතකොට සකර්මක ක්‍රියාපද කියන්නේ දැන් ක්‍රියාපදයකට කර්මකාරක අර්ථයක් තියෙනවා නම් ක්‍රියාපදයකට කර්මකාරක අර්ථයක් තියෙනවා නම් ඒකට අපි කියනවා සකර්මක ක්‍රියාපදය. හරිද? if a verb has an objective මේ ක්‍රියාපදයකට මේ ක්‍රියාපදයකට අකර්මක අර්ථයක් තියෙනවා නම් ඒවට අපි කියනවා සකර්මක ක්‍රියාපද කියලා. හරිද? දැන් ඔයාලා දන්නවා අපි කතා කරා passive voice වල. ඒකට passive voice කියන්නේ කර්මකාරක වාක්‍ය. හරිද? එතකොට දැන් passive voice වල කර්මකාරකේ ඉස්සරහට එන්න ඕනේ. ඒ කර්මකාරකේ ඉස්සරහට එනවා කියන්නේ දැන් ඒ කර්මකාරකේ ඉස්සරහට එන්න නම් object එකනේ. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන කෙනා. දැන් අපි ගමු she writes a letter. she writes letters. හරි? she writes letters. එතකොට ඇය ලියුම් දිනනවා කියන වාක්‍යය ගත්තා. ඇය මොනවද ලියන්නේ? ලියුම්. එතකොට ලියුම් තමයි object එක. කර්මය. එතකොට මේක passive voice වලට හදන්න letters අපි ගත්තා ඉස්සරහට. එතකොට letters කියන්නේ object එක. කර්මය. එතකොට ඒක කර්මකාරකයි. ඒ වගේ දැන් ඒ කර්මයක් තියෙන්න ඕනේ. object එකක් තියෙන්න ඕනේ මේ කර්මකාරක හදන්න. ඒ කියන්නේ කර්මයක් නැති ඒවට අපි අකර්මක ක්‍රියාපද කියලා කියනවා. හරිද? එතකොට දැන් මම මෙතෙන්ද ගන්න උදාහරණ he cooks. he cooks. එතකොට මේක ඇය උයනවා. හරිද? මේක transitive verb එක. ඒ වුණාට මේක transitive verb එකක්. හරිද? මේ transitive verb වලට තියෙන හඳුන්වන short නම තමයි VP කියන්නේ. එතකොට අපි මෙයාට මේ transitive verb එකක් හින්දා මේක මෙහෙම තියන්න බෑ. හරිද? මේක තියන්න අනිවාර්යෙන් කෙනෙක්ව දාන්න ඕනේ. එක්ක මෙතන අපි මේ උදාහරණ නී ඇය මාව ඇය හාල් බත් වෙනවා. ඒ වගේ මොනවා හරි දෙයක් මෙතෙන්ට එන්න ඕනේ. මේ transitive verb එකක් මෙහෙම තියෙන්න බෑ. හරිද? එතකොට දැන් ඔයාලට ගත්තොත් එහෙනම් දැන් මේ තමයි object එක. හරිද අපි? මේ තමයි object එක. මේ he කියන්නේ ලුව කට්ටු.
මේ cooks කියන්නේ verb එක. ඒතකොට මේක transitive verb එක. අපි දැන් කලින් අර passive voice වලදී මේව කතා කරේ නෑනේ. මේක විශේෂ කොටසක් අපිට අද කතා කරන්න තියෙන. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ සකර්මක ක්‍රියාපදයක් තියෙද්දි කර්මකාරක පදයක් තියෙන එක අනිවාර්යයි. හරිද? ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ when there are transitive words. ඒ කියන්නේ when there are transitive words. සාකර්මක ක්‍රියාපදයක් තියෙනකොට an objective should be used. කර්මකාරකයේ මේ පාවිච්චි කරන්න ඕනි කියලා තමයි කියන්නේ. හරිද? Only transitive verbs can be changed into passive verbs. මේ සකර්මක ක්‍රියාපද තියෙන විතරයි passive voice වලට හරවන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? ඔන්න මම හිතනවා මේ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි දැන් ඊළඟට intransitive verbs ගැන කතා කරමු. හරි. ඉතින් දැන් අපි කලින් කතා කරේ අපි සකර්මක ක්‍රියාපද. ඒ කියන්නේ කර්මයක් සහිත ක්‍රියාපද. දැන් අපි කතා කරන්නේ අකර්මක ක්‍රියාපද. මේවා අකර්මක කියද්දී ඔයාලට තියෙනවා කර්මයක් රහිත කියන්නේ. හරිද? අකර්මක ක්‍රියාපද. එතකොට දැන් මෙයාව ගත්තොත් එහෙනම් අපි ගමු උදාහරණයක් birds fly. Birds fly. මේ if a verb does not have an objective meaning. ඒ කියන්නේ යම් ක්‍රියාපදයකට මේ කර්මකාරක අර්ථයක් නොමැති නම් යම් ක්‍රියාපදයකට කර්මකාරක අර්ථයක් නොමැති නම් ඒවට අපි කියනවා intransitive verbs අකර්මක ක්‍රියාපද කියලා. හරිද? If a verb does not have an objective meaning, it is called an intransitive verbs. එතකොට මම මේ එක්සැම්පල් එකක් ගන්නවා bird fly. එතකොට bird fly කියන එක ගත්තාම මේක intransitive. හරිද? ඒ කියන්නේ මේකෙන් පස්සේ දැන් ඔයාලට කියනවා මෙතකොට මේකෙන් පස්සේ ආයෙ එන්න වෙයිද කියලා. එන්න පුළුවන්. දැන් අපි ගමු bird fly over the ground. over the ground. හරිද? ඒ වුණාට මේක object එක නෙමෙයි. ඒතකොට මේක උක්ත කරන්න බෑ. අපිට මේකේ passive voice sentence එකක් හදන්න බෑ. හරිද? දැන් අරකේ ගත්තොත් අපි කලින් කතා කරපු එක ගත්තොත් she cooks rice නේ. එතකොට rice කියන්නේ object එකකින්ද rice ඉස්සරට නම් අපිට passive voice sentence එකක් හදන්න ඕන. හැබැයි මේක intransitive verb එකක්. ඒ කියන්නේ අකර්මක අපි මේ අකර්මක මේ intransitive verb එකේ මේ short name එක ගන්නවා vi කියන්නේ. හරිද? ඉතින් ඔහොම තමයි මේ transitive intransitive කියන දැන මම මේ ඔයාලට අයිඩියා එකක් ගන්න කියලා දුන්නේ මේ වගේ ඉංග්‍රීසි වල තියෙන විශේෂතයන්. හරිද? ඉතින් අපි ඊළඟට අපි කතා කරන අද දවසේ preposition නිපාත පද ගැන. හරිද? මම කලින් ඉස්සරවම පස්සේ කතා කරද්දී ඔයාලට මේ නිපාත පද අපි අන්තිමට කතා කරන්න කියලා. ඉතින් අද අපි ඒක කතා කරනවා. හරි. ඉතින් අපි දැන් අද කතා කරනවා මේ preposition ගැන. හරිද? එතකොට preposition ගැන කතා කරද්දී මම ඔයාලට ඉස්සරවම සරලව කියන්නේ මේ preposition එකක් කියන්නේ දැන් වාක්‍යයේ තියෙන sentence එකක තියෙන වචන මේ වචන එකට සම්බන්ධ කරන්න යොදලා ගන්න එක තමයි අපි මේ කියන්නේ preposition එකක් කියලා. හරිද? එතකොට a preposition is a word or group of words used before noun, pronoun or noun phrase to show direction, time, place or location. හරිද? to show ඒ කියන්නේ අපි දැන් කියනවා direction, time, place or location. හරිද? එතකොට ඒ කියන්නේ දිශාව, කාලය, ස්ථානය එහෙම නැත්නම් පිහිටීමක් දැක්වීමට ඒ සඳහා යොදා ගන්න නාමපද ඊට පස්සේ සර්ව නාමපද එහෙම නැත්නම් නාමපද ඛණ්ඩයන් ඉදිරියෙන් යොදන අපි කියනවා word එහෙම නැත්නම් ඊට පස්සේ වචන සමූහයකට අපි කියනවා මේ නිපාත පද කියලා. හරිද? ඉතින් මේක තමයි මේකේ තේරුම. සරලව කිව්වොත් වාක්‍යයක තියෙන වචන එකතු කරන්න යොදා ගන්න එක තමයි නිපාත පද කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ මේ දිශාව, කාලය, ස්ථානය එහෙම නැත්නම් පිහිටීම දැක්වීමට යොදා ගන්න නාමපද නැත්නම් සර්ව නාමපද එහෙම නැත්නම් නාමපද ඛණ්ඩයන් ඉදිරියෙන් යොදන word එකක් කියලා එහෙම නැත්නම් group of words. හරිද? ඒ වගේ අපි කියන නිපාත පද කියලා. හරිද? එතකොට හරි. ඉතින් අපි දැන් ගමු sentence එක මේ they are playing in
the garden. They are playing in the garden. ඒ කියන්නේ ඔවුන් ගෙවත්ත තුල සෙල්ලම්. හරිද? එතකොට මේකේ මේ in කියන්නේ preposition එක. in කියන්නේ preposition. හරිද? ඔයාලා දැන් මේකේ කියලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා නාම පදයකට පෙර නේ. නාම පදයකට පෙර තමයි යොදාන්නේ. හරිද? එතකොට දැන් මේක සිංහලෙන් කිව්වොත් එහෙම ගෙවත්ත තුල. සිංහලෙන් කිව්වොත් එහෙම මේ නාම පදයට පිටිපස්සයි සිංහලෙන්. හැබැයි ඉංග්‍රීසි වලදී නාම පදයට ඉස්සරහින් තමයි යෙදෙන්නේ. හරිද? හරි. ඉතින් අපි දැන් මේ නිපාත පද තියෙන ඒවා උදාහරණ අරගෙන ඒවා සිංහල තේරුම අපි මේ තියෙන නිපාත පද ටික ගැන කතා කරමු. හරිද? හරි. ඉතින් මම දැන් මේ ප්‍රෙපොසිෂන් ටිකක් අරන් ඉල්ලලා ඔයාලට ඒ සිංහල තේරුමත් එක්ක දෙනවා. මේවා ඉතින් දැනගෙන ඉන්න ඔයාලට සෙන්ටෙන්ස් හදද්දි මේ ඉංග්‍රීසි කතා කරලා ස්පෝන් වලදී මේවා ඕන වෙනවා. හරිද? එතකොට in කියන එක ගත්තාම in කියන්නේ තුල කියන එක. තුල. ඊට පස්සේ on කියන එක ගත්තොත් එහෙම මත එහෙම නැත්නම් උඩ කියලා කියනවා. ඊට පස්සේ at කියන්නේ දේශ. يعني මේ සරල මම මේ කියා දෙන්නේ අපි දැන් ඊට පස්සේ මේවා හොඳට කතා කරනවා. හරිද? එතකොට by කියන්නේ විසින් කියන එක. ඊට පස්සේ with කියන්නේ සමග. ඊට පස්සේ without කියන්නේ නැතිව. ඊට පස්සේ of කියන්නේ ගෙන් කියන එක. හරිද? ඒ කියන්නේ ඔයාලගෙන් අන්න එහෙම of කියලා. ඊට පස්සේ for කියන්නේ වෙනුවට කියන එක. ඒ වෙනද සඳහා. to කියන්නේ turkey. from කියන්නේ ගෙන් කියන එකම තමයි පිටන. ඊට පස්සේ between කියන්නේ දෙකක් අතර කියන එක. between දෙකක් අතර. ඊට පස්සේ among කියන්නේ කීපයක් අතර. කීපයක් අතර. ඊට පස්සේ under කියන්නේ යට. ඊට පස්සේ beneath කියන්නේ යටින් කියන එක. හරිද? ඊට පස්සේ beside කියන්නේ පසකින් කියන එක. above කියන්නේ ඉහළ. below කියන්නේ පහළ. ඊට පස්සේ out of කියන්නේ ඉවතට කියන එක. since කියනවා අපි නිසා කියලා. හරිද? ඊට පස්සේ along කියනවා දිගේ කිය. until till කියන දෙන්නටම එන්නේ මේ තුරු කියන එක තමයි. හරිද? ඊට පස්සේ in front of කියනවා ඉස්සරහා කියන එක. behind කියන්නේ පිටුපස. in spite of කියන්නේ නොතකා කියන එක. around කියනවා අපි වටේට. ඊට පස්සේ through කියනවා අපි තුලින් කියලා. near කියන්නේ ළඟ කියන එක. ළඟ. ඊට පස්සේ far from කියන්නේ at. හරිද? ඉතින් තව කීපයක් තියෙනවා අපි ඒ ටිකක් කතා කරමු. ඔයාලා මේ ටික දැන් ලියන කෙනෙක් නම් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මතක තියාගන්න බලා ගන්න. හරිද? අපි තව චුට්ටක් තියෙන ඒ ටිකක් කතා කරමු. හරි. ඉතින් අපි දැන් කතා කරමු මේ අපේ ඉතුරු ටික ගැන. එතකොට on to කියන්නේ on to. ඒ කියන්නේ මතට කියන එක. හරිද? off කියන්නේ ඉවතට කියන එක. ඉවතට. ඊට පස්සේ over කියන්නේ උඩින් කියන එක. ඊට පස්සේ away from ඒ කියන්නේ ඉවතට. ඊට පස්සේ towards කියන්නේ දෙසට කියන එක. up කියන්නේ උඩට, down කියන්නේ පහළට, into කියන්නේ තුලට කියන එක. හරිද? across කියන්නේ හරහා කියන. හරි. ඉතින් මේ තමයි අපේ අන්තිම ප්‍රොපොසිෂන් ටික මම ඔයාලට දෙන්නේ. මම හිතනවා අද මේ කියලා දීපු අද නම් ගොඩක් දේවල් කතා කරන්නේ අපි මේ ටිකක් කතා කරේ. ඉතින් මේ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම මොනවා හරි තැනක් අනිවාර්යෙන් අපහැදිලි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා පැහැදිලි කරලා දෙනවා ඊළඟ වීඩියෝ වලින්. එහෙමත් තේරෙන්නේ නැත්නම් දැන් හොඳට ආයෙ ආයෙ බලන්න. අහුන් කන් දෙන්න මේ කියන දේවල්. හරිද? තේරුම් ගන්න උත්සාහ කරන්න. මේත් එක්කම තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ වලින් පැහැදිලි කරනවා. වීඩියෝ එක හොඳයි නම් තේරුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම තව කෙනෙක් ඉගෙන ගන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එකතු වෙලා ඉන්න
අපි ඊළඟ වීඩියෝ වලින් තවත් ගොඩක් දේවල් කතා කරනවා. ඒත් එක්කම ඉස්සරහට වඩා තවත් ගොඩක් දේවල් අරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. Thank you.